good morning වලට මේ මගේ දෙවෙනි වීඩියෝ එක. කියන්නේ දෙවෙනි වීඩියෝ එක කියන්නේ දෙවෙනි vlog එක. good morning කිව්ව මම දැන් මේක වීඩියෝ කරන්නේ උදේ පාන්දර. ඒ කියන්නේ මම අද යනවා ගමනක්. කියන්නේ මම කම්පියුටර් කෝස් එකක් කරා. ඒ කෝස් එක චුට්ටක් ගිහින් යනවා. කෝස් එක තියෙන තැනට ගිහින් යනවා. යන්න හිතන් හිටියේ බස් එකේ. මම දැන් කලින් ලෑස්තුණා. ඒ ඉඳන් මට පයින් යන්න වෙනවා. පයින් යන්න වෙනවා කියන්නේ කිලෝමීටර 6ක් විතර තියෙනවා. එතනටම පයින් යන්න. ගෙවල් ළඟ ඉඳන් ටවුන් එකට ගිහින් කිලෝමීටර 3ක්. අපි ඉන්නේ හද්ද වන්නේ. මේක කිව්වට ලස්සන හැබැයි අපේ ගම. ඉන්නකො මම ඔයාලට පෙන්නන අපේ ගමේ ලස්සන තියෙන අපේ ගම. ආර දේ තුන්නකුත් පේනවද? ලස්සනයිනේ. අන්න අර හරියෙන් එනවා උදේට බස් එක. හරිද? ඒ බස් එකේදී තමයි මම මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. ඒතර රවුමක් ගිහිල්ලා මෙතෙන්ට පල්ලෙහාට එනවා බස් එක. ඒතර අපි බස් එකෙන් නැගලා ටවුමට යනවා. දැන් අද මම කලින් ලෑස්තුන හින්දා බස් එකෙන් කලින් මං යනවා. කිව්වොත් අපේ ගියේ වට කරලාම තියෙන්නේ කඳු ගොඩක්. අර පැත්තේ කන්දක්, මේ පැත්තේ කන්දක්, ඉස්සරහා කන්දක්, පිට පැත්තේ කන්දක්. අපේ ගියේ තියෙන්නේම තනිකර කඳු වලින්. කඳු ගොඩක් තියෙන්නේ. මං ඉන්නේ කඳු කර පැත්තක. එතකොට ආය කියන්න මොකුත් නෑ අපි vlog එකෙන් සම්බන්ධ වෙමු. බයි. මෙතන නහයේ ඩැමේජ් එක ගණන් ගන්න එපා. මං ඊයේ වතුර දාන්න ගියාට පස්සේ මේ කැපුණ ඇපල කෝට් එකට. ඇපල කෝට් කියන මොනවද කියලා මං ඊළඟට වත් ඒ වීඩියෝ එකක් ගද්දි මම පෙන්නන්නම් ඇපල කියන්නේ මොනවද කියලා. ඒකට කැපෙනවා. ඒක නිකන් හරියට උණ ගස් වගේ තියෙන්නේ. ඒකට කැපුණ දැන් නැහැ. හොඳටම ඩැමේජ්. ඇතේ බෑනේ. මං කිව්වනේ මට පයින් යන්න වෙන්නේ කියලා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඕක උඩට ගියාම දිනා මං ඔයාලට එදා කලින් වීඩියෝ එකේ කලින් vlog එකේ කිව්වා නේද මේක උඩ ඇලක් තියෙනවා කියලා. චූටි ඇලක් තියෙන්නේ. උඩ කන්දෙන් තමයි එයාලා පටන් ගන්නේ. අන්න අර කන්දේ. ඒකේ පොඩි අත්තක් වගේ එකක් මේ පල්ලහැට එනවා. ඒ කියන්නේ වතුර බෙදිලා නේ යන්නේ. ඉන්න චුට්ටක් උඩට යනකම්. අපි ඉන්නේ කන්දක් උඩනේ. හරි පේනවද? හරි දේ දුන්නක් තියෙනවා. මේ තියෙන රැළ අපි වතුර හරවන්න යන්න අතනේ. ඔතනින් තමයි ගමන පටන් ගත්තේ. ඊට පස්සේ දැන් යන්න තමයි තියෙන්නේ. පහින් තමයි යන්න ඕනේ. මම බස් එක එන්න කලින් ලෑස්ති වුණ හින්දා මට පහින් යන්න ඕනේ. උදේම අවුව වැටලා තියෙද්දි කන්ද ගොඩාක් ලස්සනට පේනවා අතන. අර දේ දුන්නකුත් පේනවනේ. උදේම අවුව වැටලා තියෙද්දි පාරත් ලස්සනයි, කන්දත් ලස්සනයි. ඒක අමුතුම හැඟීමක් හිතට දැනෙන. මං හිතුවේ වාහනයක් හරි හම්බෙයි කියලා. වෙනදට නම් පාරට ගියාම වාහනයක් හම්බෙනවා කාගේ හරි. ඒ වුණාට අද නම් කිසි වාහනයක් හම්බෙන්න දෙයක් පේන මානෙවත් තිබ්බේ නෑ වාහනයක්. මම පයින් යනවානේ. චුට්ටක් අවුව තියෙන ඇස් දෙක තමයි. මොකද්ද මේ මම තාම භාගයක් දුරටවත් ගිහිල්ලා නෑනේ. ඔය යන්න ඕනේ ගොඩක් දුර. අවුවක් තියෙනවා, වැස්ස වහින්නත් වගේ තියෙනවා. වහීද පායයිද කියලා දන්නේ නෑ. මේක තමයි අපේ පැත්තේ තියෙන ලොකු. ඔය හරිය තමයි නාය ගියේ. අපේ පැත්ත අර දිප්පාවට පස්සේ ඔන්න ඔතනින් තමයි නාය ගියේ. පටන් ගත්තේ නාය උඩ ඉඳන් පල්ලහැට යනකම් නාය ආවා. ඔය තියෙන ඊට එහා පැත්තේ කඳු ටික. ඔය තියෙන මම පොඩි කාලේ ගියේ ඉස්කෝලේ ළඟ ගාව. ඒ කියන්නේ ඔය එහා පැත්තේ අර බස් එකට එහා පැත්තේ තියෙන්නේ. ඔය තියෙන ඉස්කෝල. දැන් ඒක ප්‍රාථමික විද්‍යාලය. ඉස්සර නම් මහා විද්‍යාලය අපි යද්දි. ඔක තමයි 6 වසරේ ඉඳන් උසස් පෙළට අපි ඉගෙන ගත්ත ඉස්කෝලේ. ඒ කියන්නේ අරක පොඩි ඉස්කෝලේ ඔක ලොකු ඉස්කෝලේ තියෙන්නේ කැප්පෙටිපොළ වීරයාගේ පිළිරුව. ඒතර ඔක තමයි කැප්පෙටිපොළ ඉස්කෝලේ. ඒ කියන්නේ මං ඉගෙන ගත්ත ඉස්කෝලේ. ඔය ටික නම් විස්තර කරන්න තරම් මුකුත් නෑ. අර අහස ලස්සනට තිබ්බ මං ඒකයි ගත්තේ. මං එතන ඉන්නේ තාම නෑ. සර් තාම ඇවිල්ලා නෑ. අවුවයි හලෝ මෙහෙට. සර් එන්න බරක් වෙනවා කියලා කෝල් එකක් දුන්නා. ඉතින් තව ටිකක් මෙතෙන්ට ඉන්න වෙනවා. ඔය වෙලාවෙ නම් මං එපාම වෙලා හිටියේ. අයියනේ සර්ත් පරක්කුයි මං උදේට කාලා වෙන්නේ බඩේ පණුව බොක්සින් ගහනවා වගේ දැනුණා. ඔය යන්නේ අර කතරගමට පාගමනින් යනවා කියලා යන්නේ කට්ටිය. අන්න ඒ කට්ටිය තමයි ඔය යන්නේ. සර් ඇවිල්ලා මගේ වැඩේ කරන ගමන් ඔය ඉන්න වෙලාවෙ මං හිමීට වීඩියෝ එකක් ගත්තේ නැත්තම් දැක්කොත් බයින නිසා.
මට එන්න බස් එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපේ ගමේ බස් එක මට මිස් වුණා. ඊට පස්සේ මම පාරේ බස් එකක කැප්පෙටිපොලට එන්න නැග්ගා. එතකොට මට එතකොට කැප්පෙටිපොලට ඇවිල්ලා ආපහු ගෙදරට එන්න ආපහු මට පයින් තමයි එන්න වෙන්නේ. ඔය තියෙන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන. උතන තමයි වටේම තියෙන එළවලු ටික ගෙනත් දෙන්න. උතනින් තමයි බෙදා හරින්නේ එක එක දිහාවලට. වගේ මට යන්න වෙන්නේ පයින් අනේ බස් නැහැ. බස් එකක් ඇත්තෙත් නැහැ. යන්න වෙන්නේ පයින්. ඊට චුට්ටක් මෙහාට එනකම් වීල් එකක් හම්බුණා. නැත්තම් නම් එන්න වෙනවා 60 පැයක් විතර පයින්. අප්පා පැය දෙක තුනක් එන්න වෙනවා. ඒ රශ්මිත් එක්කනේ දවල්නේ. අතේ සල්ලි තියෙදි වියදම් කරන්නමයි දෙන්නේ. ඉන්න මං ගත්ත මුරුකු පැකට් දෙකක් මට ඔය තියෙන අපේ ගමේ ලස්සනම පැත්තක්. අර අපේ ගේ ඉස්සරහට උදේ මං පෙන්නුවේ. ඒක හොඳටම පේන මේ හරියට. මම පොඩි කාලේ මේක පාසලට රෝල් වෙලා තමයි මගේ මූණ එක පැත්තක පොඩි කැලලක් තියෙන්නේ. ගල් කැලලක් ඇතුළට ගියා තමයි ඒ කැලල ඇති වෙලා තියෙන්නේ. ඒක ඉතින් මකන්න වෙන්නේ නැහැ. හින්දා මූණ එක පැත්තක් ලස්සන එක පැත්තක් කැතයි. අපි ගෙදර යනකම් බලන් ඉන්න හොඳම යාළුවා. vlog එක මම මෙතනින් ඉවර කරනවා. ඔකට ඔක්කොම බයි බුසන්නයි පරිස්සමින් ඉන්න. ලයික් කරන්න නැත්නම් ලයික් කරන්න, subscribe කරන්න නැත්නම් subscribe කරන්න. හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. වැරදි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ගියා. තවත් දවසක හමු. ඔයාලට කියන්නම් තිබුණා තවත් දවසකින් හමු වෙමු කියලා. එහෙනම් තවත් දවසකින් හමු වෙමු.